හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඉතින් මේ දවස්වල දැන් කට්ටිය රත් වෙලා ඉන්නේ කියලා මම දන්නවා. රත් වුණාට වැඩක් නැහැ. තව දවස් 30යි තියෙන්නේ. හැම දෙයකටම තියෙන තව දවස් 30යිනේ. එතකොට මම දන්නවා උඹලා මේ දවස්වල බර තියන්නේ හර විෂයන් වලට වෙන්න පුළුවන්. නමුත් මගේ උන් ටික දැන් මම දන්නවා IT ඇතෑරලා ඉන්නේ. මොකද දැන් මේ ප්‍රධාන විෂයන් ටික හරි ගොඩ දාගන්න ඕනේ කියලා දඟල් නියම සෙට් එකක් ඉන්න ඕනේ. හැබැයි පුතේ IT ෆේල් වෙන්න එපා. හේතුව තමයි IT කියලා කියන්නේ පුතේ මේ උඹලට විෂය ඇතුලේ මේක මේ කාණ්ඩ විෂයක් විදිහට දැම්මට උඹලට ජීවිතේ හැම තැනකදීම හැම ඩිප්ලෝමා එකකම හැම ඩිග්‍රී එකකදීම IT කියන කෑල්ල තියෙනවම තමයි. ඒතකොට මේක අයින් කරන්න බෑ. ඒතකොට උඹ ෆේල් වෙන්න එපා. මේක ගොඩ දාගන්න පුළුවන් මේක ලේසි. ඔය කවුරු මේක කොච්චර අමාරුයි කියලා කිව්වත් මේක ඇත්තටම ලේසි. මේකේ පුංචි පුංචි දේවල් ටිකක් තියෙන. ඒක හරියට ඒ වචන ටිකේ තේරුම් ටික උඹ දැනගත්තා නම් උඹට මේක ගොඩ දාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඒකට මම පොඩි වැඩපිළිවෙලක් හදලා තියෙන්නේ. දැන් කවුරුත් දන්නවා අපිට මේ සාමාන්‍ය පෙළ විභාගයේ ලියද්දී අපිට 10 වසරේ විෂය නිර්දේශය අත්හරින්න බෑ. මොකද 60%ක් විතරම අපිට පේපරේ ප්‍රශ්න අහන්නේ 10 වසර සිලබස් එකකින්. ඔන්න එතන පාඩම් 9ක් තියෙනවා. ඒ වගේම තමයි 11 වසරේ තියෙන පාඩම් 6ක් තියෙනවා. එතකොට ඔක්කොම පාඩම් 16ක් වගේ තියෙනවා. ඕකෙන් අපිට සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් පාඩම් ටිකේ මම වලට වීඩියෝස් ටිකක් දානවා. ඒ පාඩම් ටික නිකම්ම දානව නෙවෙයි. මම මෙන්න මේ විදිහට ලස්සනට පාඩමෙන් පාඩමට මම මේ විදිහට පොඩි කෙටි සටහන් ටිකක් ඔයාලට දෙනවා. ඒ කියන්නේ මේක සාරාංශගත කරලා මේ වගේ ටිකක් දෙනවා. ඒ ටික මේ වීඩියෝ එක බලන ගමන්ම පාඩම් කරගත්තා. ඊට පස්සේ මම මේකෙන් මෙන්න මේ විදිහට අනුමාන ප්‍රශ්න ටිකක් මම ඔයාලගෙන් අහනවා. මෙන්න මේ විදිහට මේවට උත්තර දෙන්න තියෙන්නේ. හරිද? මේ වීඩියෝ එකේ ඇතුළේම වැඩේ කරන්න ලියන්න කියන්න මොකුත් නෑ. මේ වීඩියෝ එකත් එක්ක ඉන්න විතරයි තියෙන්නේ. පාඩුවේ හෑම් ෆ්‍රී එකක් හරි කාලා අහන්න. එතකොට මේ හැම පාඩමකටම මේ විදිහට සමරි එකක්, ඒ කියන්නේ සාරාංශයක් දෙනවා. ඒ වගේම අනුමාන ප්‍රශ්න ටිකක් දෙනවා. ඊට පස්සේ පාස් පේපර් වල මේ පාඩම් කොටසින් මේ පාඩමින් කොච්චර ප්‍රමාණයක් වලට අහලා තියෙනවද ඒ ආපු ප්‍රශ්න ටික දෙනවා. ඊට පස්සේ මම මේවට උත්තර ඔයාලගෙන් ලබා ගන්නවා. එතකොට ඒ උත්තර ටික ඔයාලට මම මේක වීඩියෝ විදියට දානකොට ඔයාලට එවෙලෙම දෙන්න බෑ. මේක ලයිව් එකක් නෙවෙයිනේ. ඒ නිසා ඔයාලට පුළුවන් මට මැසේජ් එකක් දාන්න මේකට මෙච්චරක් හරි ගියාස මෙහෙමයි කියලා. මම එතකොට ඒව බලන්න. එතකොට මේ වෙඩිත් එක්කම ඉන්නවනම් මට එතකොට ෆීඩ්බැක් එකක් එනවා ඔයාලා වැඩේ යනවා කියලා. එතකොට මේ වීඩියෝ ටිකවත් අඩුම බලහලා මේ දවස් ටිකේ මේ TikTok වීඩියෝ බලා YouTube එකේ ඉන්නවා නම් අනේ මේ වීඩියෝ එක බලහන් එතකොට ගොඩ දාගන්න පුළුවන්. බය වෙන්න එපා. අනෙක් විෂයන් වලටත් මේ විදිහට වැඩේ කරගන්නවා නම් ඔය මම කරන විදිහටම දැන් ඇත්තටම අපිට තාක්ෂණයේ තියෙන උඹලා IT ඉගෙන ගත්තේ වුණනම් හරියට IT හරියට පාවිච්චි කරවුවොත් IT කියන එක නම් ඇත්තටම ගුරුවරයෙක් වුණේ නැත්නම් උඹලට ගොඩ දාගන්න පුළුවන්. IT නෙවෙයි ඕන විෂයකට ඇත්තටම දැන් ෂෝට් නෝට් එකක් හදාගෙන ප්‍රශ්න ටිකක් හදාගෙන කරන්න පුළුවන්. IT හින්දා මේ විදිහට වැඩේ කරලා බලමු අපි ගොඩ දාගමු. මාත් එක්ක ඉන්න ගොඩ දාලා දෙන්නම්. වීඩියෝ ටික අනිවාර්යෙන් බලන්න. බලලා ඉවරලා මට මැසේජ් එකක් දාන්න කොච්චරක් හරිද මේ වැඩෙත් එක්ක දිගට මම අමාරු දේවල් තියෙනවනම් ප්‍රශ්න තියෙනවනම් අහන්න. වෙලාවක් තියෙනවනම් උඹලට වෙලාවක් තියෙනවනම් මට දාන්න මැසේජ් එකක්. අපි ලයිව් එකක් කරමු. ටිකක් පැය කීපයක් එක දිගට කතා බහ කරමු. ප්‍රශ්න තියෙනව සාකච්ඡා කරමු. එහෙනම් වැඩි කතා නැතුව මම ඊළඟ වීඩියෝ එකට ලෑස්ති වෙන්න. මේක පුංචි හැඳින්වීමක් විදිහට කරන්නේ. මේ වීඩියෝ එක මම YouTube එකෙත් සෝෂල් මීඩියා වලත් අප්ලෝඩ් කරනවා. මේ වීඩියෝ එක බලන තව කට්ටිය ඉන්නවනම් ඔන්න සෙට් වෙන්න මේ වීඩියෝ සීරීස් එක බලාගෙන යන්න. බලලා ඉවරලා Tamanට විභාගෙ ගොඩ දාගන්න මේක පුංචි හරි අත්ලක් වෙයි කියලා හිතෙනවා නම් මැසේජ් එකක් දාන්න. දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක සකස් කරන ගමන් ඉන්නේ. මම ඒ ටික වැඩේ කරලා ඉවරලා වීඩියෝ එක දාන්නම්.